ශ්‍රද්ධා සීල ශ්‍රුත කියලා එකක් තියෙනවා. ශ්‍රුතිය කියන්නේ දහම් දැනුම කියන්නේ පිනක්. ඔබ දැන් මෙතෙක් වෙලා මේ අහපු දහම් කරුණු තියෙනවනේ. ධර්මයේ අහනවනේ මේක පිනක්. මොනවාරි හිතට කල්පනාව එනවනේ ධර්මානුකූලව පිනක්. නොදන්න දේවල් දැනගන්නවනේ ඒක පිනක්. මිනිසු පඬිතයි. මිනිසු කියනවා කොච්චර බණ ඇහුවා කෝ හැදිලා නැහනේ. බණ අහන එක වෙනම එකක්. හැදින එක වෙනම එකක්. බැංකුවට සල්ලි දාලා තියෙන එක වෙනම එකක්. ඒ සල්ලි වලින් වැඩ කරන එක වෙනම එකක්. කොච්චර වැඩ කරන්න හැදුවත් සල්ලි නැත්තම් බෑ. ඒක කොච්චර හැදෙන්න හැදුවත් දහම නැත්තම් බෑ. දහම අහලා මේ කුණු හදවතට ඒ දහම දාගෙන ඒ කුණු ටික ඈත් කරලා දාන්න සින්දු 1000ක් කෝටියක් මතක තියාගෙන ඉන්නවට වැඩිය එක බණපදයක් මතක තබා ගැනීම ශ්‍රේෂ්ඨයි. අද සිතුවා නම් අපි මැරෙනවා කියන එක ඇත්තක් කියලා. ඒක තමයි බණපදේ. කරපු පව් කුසල් බලෙන් වහන්න පුළුවන් කියලා ඔබ මතක තියාගත්තා නම් ඒක තමයි ඔබ අහපු බණපදේ. ඒක තමයි ඔබගේ බහුශ්‍රృత බව. කවදා හරි ඔබ වරදකින් වැළකී. පසුතැවෙන්න දෙයක් නැහැ නේ. කලින් මම මේවා කළා කියලා දුක් වෙන්න දෙයක් නැහැ නේ. ඇයි දුක් වෙන්න දෙයක් නැත්තේ? කුසල් බලෙන් ඒවා වහලා. වහපු ඒවා අදින්නේ කවුද? අනේ මන් දන්නේ නැතුව මං කරපු ඒවා. ඒ කතා නෑ. ඇයි? එයා ඒකෙන් වැළකීලා දැන්. මැරෙන්නේ පෞකාරික විදිහට නෙවෙයි. මේ මරණේ කවද්ද දෙන්නේ? කොයි මොහොතේ හරි. ඊළඟ මොහොතේ හරි.